ආයිබෝවන් යල්ටෝ YouTube channel එකට අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන එන්නේ අඩු වියදමින් PVC බට වලින් කොහොමද වතුර බෝතලයක් හදාගන්නේ කියලා. මේකට ඕන කරන්නේ මෙන්න මේ විදියට end cap දෙකක් ඕන වෙනවා. එකක් ගන්න ඕන flat end cap එකක්. ඒ වගේ මේ වගේ බටයකුත් ගන්න ඕන. මේ end cap එක පල්ලට ගන්න එක අපි බෝතලේ. මේ end cap එක උඩ පියන හයි කරගන්න ගන්න. මේක ක්‍රේව් එක තියෙන එකක් ගන්න ඕන උඩට. මේ බට කෑල්ල අඩියක බට කෑල්ලක් තමයි මම අරගත්තේ. අනිත් එක තමයි මෙන්න මේ වගේ බෝතලයකුත් ඕන වෙනවා. මේ බෝතලේ මම කට කපලා තියෙන්නේ මෙතනින්. මෙන්න මේ විදිහට කපා ගන්න ඕන. මේ කට පොඩ්ඩක් උස බෝතලයක් තමයි ගන්න ඕනේ මේකට. මේ කට මේ end cap එකේ උඩින් අපි කටේ size එකට රවුමක් හදාගෙන මේක කපලා ගන්න ඕන. මෙන්න මේක මේ විදිහට හයි කර ගන්න ඕන අපි. මෙන්න මේ මම මේ කපාගත්තු රවුම තමයි තියෙන්නේ. මේක අර බෝතල් කටේ ගන්නටම තමයි කපලා තියෙන්නේ. ඒක පිට් එකට තද වෙන්න තියෙන්න ඕන. නැත්නම් එතනින් වතුර ලීක් වෙන්න බලනවා. බලමු අපි මේක ගම් ටිකක් ගාලා අලවගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ගම් ගන්න ඕන. හොඳට ගම් ටික ගෑවෙන්න ඕන මේක වටේට. ඒ වගේම මෙන්න මේ අපි කපාගත්තු සිදුරෙත් මේ විදිහට ගා ගන්න ඕන ගම්. මේක මේ විදිහට පිට් එකේ තද කරලා බැස්සුවාම මේක තද වෙනවා. ඇතුල් පැත්තේ ගම් ගා ගන්න ඕන. එතන සිදුර හොඳට වැහෙන විදිහට තමයි ගම් ගා ගන්න ඕනේ. ඇඟිල්ලෙන් ඒක තද කරලා ඉවරලා ගෑවට පස්සේ හොඳට ගෑවෙනවා. නැත්නම් අර අතරේ සිදුරු තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක වතුර ලීක් වෙන්න ගන්නවා. කට වටේට ගෑවෙන්න අරින්න එපා. ඒක පීදාලා දාන්න. නැත්නම් මේකේ අර ෂයින් එක පිච්චිලා යනවා ගම් එකේ තියෙන සැරට. මූඩිය තද කරලා බලන්න. එතකොට අවශ්‍ය ගන්නට ඒක තද වෙනවා. මූඩිය ගලවලා පැත්තකින් තියනවා. මූඩියගෙම තියන්න එපා. ඊට පස්සේ මෙන්න මේ පල්ල අලවන කොටසෙත් අපි ගා ගන්න ඕන ගම්. ඊට පස්සේ අපි බට කෑල්ලෙත් මේ විදිහටම ගම් ගා ගන්න ඕන. සාමාන්‍ය බටයක් අලවන විදිහටම තමයි මේකත් ඒ විදිහටම අලව ගත්තම හරි. මේ අතරේ හිදස වගේ පේනවා නම් ඒකෙත් හොඳට ඇඟිල්ලෙන් ගම් ටිකක් ගා ගන්න. ඊට පස්සේ අපි මේ බෝතල් කට හයි කරපු end cap කෑල්ලෙත් ගම් ගා ගන්න ඕන මේ විදිහට. බටෙත් ඒ වගේම ගම් ගාගෙන කලව ගන්න ඕන. තදම කරන්න ඕන. නැත්නම් අර භාගයක් වගේ ජොයින්ට් එක වැදුනොත් ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක හැන්ඩල් එකක් හදාගත්තා. මම කලින් හදාගත්තේ මෙන්න මේ කෑල්ල. මේ විදිහට බට කෑල්ලක් කපලා ඒකට මේ වගේ මුදු දෙකක් දාලා හදා ගන්න ඕන. බෝතලෙට එල්ලගෙන යන්න පහසුයි අපිට. ඒකෙත්
හොඳට ගම් ගන්න ඕනේ. මේක ගොඩක් බර අහු වෙනෝනේ මේක. ලීටර් 2ක් වගේ වතුර අහු වෙන නිසා මේකට හොඳට ගම් ගාලා මේ විදිහට මේකත් අලව ගන්න ඕන. මේක අලවල ටික වෙලාවක් තියෙන්න ඕන. මේක මේ බටේට පිටින් අලවන එකක් නේ අපි. මේ පොල් කොලයක් හරි මොනවා හරි දාලා බෝතලේ ටික දවසක් පරණ කරලා තියන්න. ඔයාලත් මේ වගේ බෝතලයක් හදලා බලන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් මම ඔයාලා ළඟට එන්නම්. එතකන් යාළුවනේ ඔයාලට සුබ දවසක්.